Hello everyone, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයගොල්ලන්ට වෙනදා වගේම මම අදත් ඔයාලට අලුත් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. හරිම ලස්සන ෆොටෝ එකක් නේද ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන්න තියෙන්නේ. ඇත්තටම මේක දැකපු වෙලාවේ මටත් එහෙමම තමයි හිතුනේ. මම මේක ස්ක්‍රීන් ප්‍රින්ට් සාරි එක තියනවා දැකලා තමයි මම මේ ෆොටෝ එක ගත්තේ. ඉතින් මට මේක දැක්ක වෙලාවේ ඉඳන් මේ වගේ සාරි එකක් හදාගන්න පුදුම ආසාවක් තිබ්බේ. ඉතින් මම මේ ෆොටෝ එක ගහගෙන ඇවිල්ලා කීප වතාවක්ම මේක පොඩ්ඩක් ඇඳලා බලන්න පොඩි try එකක් දුන්නා. හැබැයි ඉතින් ඇත්තටම මට මේක මේ විදිහටම perfect අඳින්න බෑ. ඉතින් ඊට පස්සේ මම කල්පනා කරා මේක print එකක් අරගෙන මේක ඊට පස්සේ කාබන් කොලයක් තියලා පිටපත් කරලා මේක සාරි එකේ අඳිනවා කියලා. හැබැයි මේක මේ විදිහටම print එකක් ගත්තොත් ලස්සනට අර අපිට අවශ්‍ය විදිහට හැමදේම පේන්නේ නැති වෙයි කියලා හිතෙච්ච හින්දා මට ඕනුණා මේක black and white වලින් විතරක් ගන්න. මොකද මේක මේ විදිහටම print එකක් ගන්න එක පොඩ්ඩක් අපහසු වැඩක් හින්දා මං තීරණය කරා මේක මට ඕන විදිහට edit කරලා මං හදා ගන්නවා කියලා. ඉතින් මං ඒ වෙනුවට පාවිච්චි කරා AI tool එකක්. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේ දවස්වල අපිට ඕන හැමදේම මේ AI tool හරහා කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා හිතනවා වගේම මේකත් මං AI tool එකක් පාවිච්චි කරලා තමයි කරගත්තේ. මම මේකට පාවිච්චි කරා Gemini කියන AI tool එක. ඉතින් ඒකත් ඒ හරහා තමයි මම මේක අලුතෙන් අඳින්න තීරණය කරේ. එහෙනම් මං ඔයාලට දැන් කියලා දෙන්න කොහොමද අපිට ඕන විදිහට AI tool එකක් හරහා මේක ඇඳගන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්න ඕන Google හරහා හරි Chrome හරහා හරි Gemini AI කියන එකට log වෙන එක. ඉතින් ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඕගොල්ලෝ Gemini වලට login වෙලා ඉන්නවා නම් මේක වඩාත් ලේසි. එහෙම නැත්නම් ඔයාට Gemini වලට log වෙලා ඊට පස්සේ තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ. ඉතින් ඔයාලට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලගේ page එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන පේන්න තියෙනවා ඔයාට plus mark එකක්. එකතු කිරීමේ ලකුණ. මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එක, ඔයාට කැමති ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඊට පස්සේ මට මේකෙන් මොනවද කරගන්න ඕන කියලා මම දැන් කියනවා. ඉතින් මම මේකේ කිව්වා I want to draw this art. මට මේ ආර්ට් එක ඇඳ ගන්නයි ඕන. Please give me as a PDF. මට මේක PDF එකක් විදිහට ඕන වෙන්නේ මට මේක print එක ගන්න යවන්න ලේසි වෙන හින්දා. ඉතින් මම එයාට ඒ විදිහටම කියනවා. හැබැයි මෙයා වැරදිලා හරි මේක මේ තියෙන විදිහට කලර් එකත් එක්ක මට PDF එකක් හදලා දුන්නොත් එතකොට මේකෙන් කිසි තේරුමක් නැති හින්දා මම එයාට කියනවා use black and white only කියලා. මේකෙදි පාවිච්චි කරන්න ඕන කළු සහ සුදු කියන ඒවා විතරයි. ඉතින් එතකොට තමයි අපිට එයාට කියලා ඒ වැඩේ හරියට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ AI tool එකක් හරහා අපි වැඩ කරගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම අපි කියන්න ඕන දේවල් ටික හරියට පැහැදිලිව කියන්න ඕන. මොකද මෙයාලා කෘතිම බුද්ධියක් නේ තියෙන්නේ. හිතලා වැඩේ කරන්න අමාරු හින්දා අපි හරියටම කිව්වොත් විතරයි එයා ඒ වැඩේ අපිට ඕන විදිහට කරලා දෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ විදිහට එයා හදලා දුන්න PDF එක. ඉතින් ඔයාලට පේනවනේ මේක print එකක් අරගෙන අපිට පිටපත් කරගන්න එක ගොඩක් ලේසි කියලා. ඉතින් මේක ඔයාලට අලුත් business අවස්ථාවක්. ඔයාලට පුළුවන් මේක හරහා ගොඩාක් දේවල් කරගන්න. පොඩ්ඩක් හිතන්න තමයි තියෙන්නේ. අලුතෙන් මොනවද එන්නේ? අපි මොනවද ඒ දේවල් හරහා කරන්න ඕන? අන්න ඒ දේවල්. අපිට අඳින්න බෑ. එහෙම කියලා අපි අත්හැරපු කාලේ ඉවරයි. මොකද අපිට දැන් AI tool හරහා ලොකු උදව්වක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕගොල්ලෝ තාසාවෙන් හිටපු සාරි එකක් මම උදාහරණයක් විදිහට කියන්නේ. ඔයාගේ මතින් හැඩ වෙලා අඳිනවා බලන්න ඔයත් ආසයි නම් මෙන්න මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සාරි එකක් විතරක් නෙමෙයි. ඔයාට මේකෙන් ගොඩාක් පැති හරහා ටී-ෂර්ට්, ලේන්සු මේ ඕනම දෙයක් ලස්සනට ඩිසයින් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.